වෙඩින්ගේ පහන තියෙනවා. හෙලෝ කොහොමද? ඉතින් අද මම හදන්නේ මගේ අද දවසේ ගෙවන විදිහේ වීඩියෝ එකක් කරන්න, ඩේලි ව්ලොග් එකක්. සරලවම කිව්වොත් ඩේලි ව්ලොග් එකක් කරන්න තමයි අද හදන්නේ. දැන් වෙලාව උදේ 10යි. ඔව් 10:45යි වෙලාව. 12 වෙන්න කලින් යන්න ඕනේ ඩුබායි වලට. මේ කාගෝ එකට මේ ටික දෙන්න. ඒක දීලා ආපහු එන ගමන් මම වීඩියෝ එක කරන්න ගනි තමයි. මොකද මට වෙලා මදි. මේ වීඩියෝ කර ගියොත් මට වෙලාව මදි වෙනවා. එතනින් අපි හම්බෙමු. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. මාව subscribe කරලා නැත්තම් ඉතින් ඊළඟට මොකද වෙන්නේ කියලා බලමු. දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉන්නේ ඩුබායි ක්‍රීක් එකේ. මේ ක්‍රීක් එකේ ඉඳන් ඒ කියන්නේ දේරවල ඉඳන් බාඩුපාය යන්නේ බෝට් සර්විස් එකක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්න. මේ දින මම ඉන්නේ එකක. ඒ වගේ බෝට්ටු තියෙනවා. අපිට මේ බෝට්ටු වල යන්න පුළුවන් ඩිරම් එකයි ගන්න. ලොකු බෝට්ටු වෙනවා. ලොකු බෝට්ටු නෙවෙයි සාමාන්‍යයෙන් අර මේ ඩෝරා වගේ. මොකද මාළු වලන්න යන්නේ. අන්න ඒ වගේ ඒවා තියෙනවා. මේ දෙන්නේ මේ ඉන්නේ. එතන නාවේ. මම ළඟට ආවම පෙන්නන්න. ඩුබායි සයිඩ්. දැන් මම යන්නේ මේ ඕල් ඩුබායි සයිඩ් එකට. මම එතන ඇතුළට ගියාම පෙන්නන්න ඉන්න ලස්සන අයිටම් ගොඩක් තියෙනවා ඒක ඇතුළේ. අර මේ තියෙන ට්‍රැඩිෂනල් දේවල්, සංස්කෘතික සම්බන්ධ දේවල් ඩුබායි වල තියෙන ලස්සන එක ස්ටැචුස් ඒ වගේ දේවල් මේ මාර ලස්සන දේවල් ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ සල්ලි රුපියල් 400 500 1000 එතන ඉඳන් ඉඳට තියෙනවා. කුලොක් ගණන් වලටත් තියෙනවා. මේ යාළ ගැඳුම් ඒක ඒවා තියෙනවා ඒ ඇස්සේ. මම ඒ ටික පෙන්නන්නේ. ඒක ඇතුළ කඩ සෙට් එකක් තියෙනවා. හරියට මතකද අර මේ ඇලඩින්ගේ කතාව තියෙන්නේ. ඒක ඇතුළේ තියෙන වයිප් එකක් ඒක ඇතුළට ගියාම තියෙන්නේ. මම ඒක පෙන්නන්න. හරි මම බෝට්ටුවෙන් බැස්සා. මම උගලොන්ට එහා පැත්තේ පෝට් එකේ එහා පැත්තට ගිහිල්ලා මේ එතන ලස්සනට පේනවා. මෙතනට වඩා මේ මම ඒ ටික පෙන්නන්න. දැන් උගලොන්ට මම පෙන්නන්නම් මේකේ මේක හරි ලස්සනයි මේක හරි. මේ තියෙන්නේ. Yes bro. Hello brother. ඇඳුම් එහෙම අර ඇරබික් ස්ටයිල් එකට තියෙන ඇඳුම් ඒ වගේ දේවල් පර්ස් එතකොට ඒ වගේ දේවල් තියෙනවා. හරි අමුතු දේවල් ගොඩක් තියෙනවා මේක ඇතුලේ. ඒ විතරක් නෙමෙයි ටොයිස් උත් තියෙන සෙල්ලම් වල. ये वගේ අමුතු ගැජට් මේ දෙනවා. මේ දෙන්නේ. මේ අර මේ ඇරබික් කට්ටිය රමුතු ඩාන්ස් එකක් තියෙන ඇරබික් කට්ටිය හඳගෙන නටන්නේ. අර ඉන්න දෙපැත්තට
මොකක්ද එකක් ගැන මම දාන්න එක. අන්න ඒ වගේ සීන් එකේ නටන ඇඳුම් තමයි මේ තියෙන්නේ. මේක ඇතුළේ ඒවම තියෙනවා ගොඩක්. මේකෙත් තියෙනවා. හරි අමුතුයි. ඉතින් ওই දේවල් තමයි මේක ඇතුළේ තියෙන්නේ. අලුත් දේවලුත් තියෙනවා. ඊට අමතරව යාලගේ ට්‍රැඩිෂනල් දේවල් තියෙනවා. එහෙම දේවල් මේක ඇතුළේ තියෙනවා. අනික මේ ටූරිස්ට්ලා ගොඩක් එනවා මේ දවස්වල කියන්නේ මේ දෙසැම්බර් සීසන් එකට. මේ ලස්සන තියෙන දැන් බලන්න මේ දේවල් කරන්න මේ සීසන් එකේ හින්දා. ඇලඩින්ගේ පහන තියෙනවා. ඇලඩින්ගේ පහන තියෙනවා. ඇලඩින්ගේ පහන තියෙන එක ඇතුළේම භූතෙක් ඉන්නේ නැද්ද දන්නේ නැහැ. ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ මේ අතන බෝට් තියෙන තැන මේ එතන කුරුල්ලෝ ඉන්නවා. හරි ලස්සනයි. අද නම් එච්චර කුරුල්ලෝ ගොඩක් නැහැ. එතන සමහර දවස්වලට ඉන්න කුරුල්ලෝ 1000ක් විතර. මාර ලස්සනයි ඒක. අන්න බෝට් එකක් එන අපි බලමු මේක එන විදිහ. ඇවිල්ලා මෙන්න මේ විදිහට වද්දනවා මේක. හරි. මෙන්න මේකේ මෙන්න මේ ඩොටු පොලේ මෙතන වද්දනවා. වැද්දලා සීමීට මොහොම ඉස්සරහට එන්නේ බෝට්ටුව. අද එච්චර කට්ටියක් නැහැ මෙතන. සතියේ දවසක් ඉඳ වෙන්න ඇති. නැත්තම් මෙතන මාර බිසි මේ ටයිම් එකත් එක්ක වෙන්න ඇති. දැන් වෙලාව 2යි. මෙතන හවසට මං හිතන්නේ ගොඩක් කට්ටිය ඉන්නවා. තියෙන බෝට් තියෙනවා ඉතින් ගොඩක්. ඉතින් ඔය ටික තමයි මෙතන විස්තරේ. මෙතන කියන්නේ ග්‍රෑන්ඩ් සුක් බාඩුබායි. බාඩුබායිද බර්ඩුබායිද දන්නේ නැහැ. හරියට ප්‍රොනවුන්ස් කරන්න මන් දන්නේ නැහැ. ඔය ග්‍රෑන්ඩ් සුක් බාඩුබායි කියලා තියෙනවා. හරි ලස්සන අයිටම් තියන්නේ. මං අද ආවේ බඩු වගේක් කාගෝ එකට දෙන්නයි. පොඩි වැඩ වගේකට. ඉතින් අද මගේ ඩේලි රවුටින් එක තමයි ඔයගොල්ලෝ මේ බලන්නේ. ඉතින් මම මෙහෙම ඩේලි වොග් එකක් කරන පළවෙනි එක මේක. මේ ඉතින් තව මට ගන්න තියෙනවා මං අර බාර්කෝඩ් මැෂින් එකක් තියෙනවා මං ගාව. ඒකට ඕන මේ ස්ටිකර්ස් ඉවරලා මං ගාව. තව එක රෝලයි තියෙන්නේ. එන්න මට ඒකට තව ස්ටිකර්ස් ටිකක් ගන්න ඕනේ. අපි යන් මේ පැත්තට ගිහිල්ලා ඒක අරගෙන අපි යමු. අද දවස මොකද වෙන්නේ කියලා බලන්න. මට ඕන එක ගත්තා. මගේ බාර්කෝඩ් print එකට දාන්න ඕන බාර්කෝඩ් ස්ටිකර් එක තමයි ගන්න. ඒක ගත්තා. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. යන්න කියන්නේ සාජ වලට යන්න අපි බස් එකට නැගිමු. බස් එකට නැගිලා යමින් කාඩ් එක ටොප් අප් කරගෙන බස් එකට නැගිමු. බස් එකේ යනවට වඩා ඉක්මනට යන්න පුළුවන්. හැබැයි මෙට්‍රෝ එකේ ගියොත් හැබැයි මං ඉන්න තැනට යනකම් මෙට්‍රෝ නැහැ. මේ අපි ඩිරෙක්ට් බස් එකේ යනවද මෙට්‍රෝ එකේ යනවද? අපි මේ පළවෙනි පාරේ මේ මෙට්‍රෝ එකේ යනවා. මේ තියෙන්නේ බස් ස්ටේෂන් එක. මේ දෙන්නේ යන බස් එක. ඔව් මේක ගියේ. මේක 306 එක. ඒකේ ගියේ. අපි මෙට්‍රෝ එකේ ගියා. මෙට්‍රෝ එකේ යද්දි ඉක්මනට ගියා. බස් එකේ වගේ වාත වෙන්න දෙයක් නැහැ. දැන් මෙහෙට 2:00මාරයි මම හැමදාම බලන් ඉන්න කෝල් එක දැන් එනවා. මේ කෝල් එකට කතා කරලා ඉතන ටිකක් කියලා ඉඳලා මේ මෙට්‍රෝ එක නැගලා මෙහි තියෙන හොඳේ තියෙන්නේ මෙහි කවුරුත් දන්නේ නැති මිනිස්සයාව මේ මෙතන මේ පාරේ ලයින් ගහලා තියෙනවා මේ හොයාගන්න. දැන් මෙට්‍රෝ ස්ටේෂන් එකට යන්නේ කොහොමද? දැන් මේ නිල් පාට ලයින් එකේ දිගේම ගියොත් මට මෙට්‍රෝ ස්ටේෂන් එකට යන්න පුළුවන්. මේ එතකොට ටැක්සි ලයින් ඒ හැම දෙයකටම මෙතනින් යන්න පුළුවන්. මේ දෙන්න දැන් මේ නිල් පාට ලයින් එක දිගේ යනවනේ. අර මේ ලයින් එක දිගේ ඇවිදින්න ඕනේ නැහැ. මම කියන්නේ මේ ලයින් එක යන්නේ යාට. එතකොට බෝට් එකේ යනවනම් මේ බෝට් එකේ යන්න පුළුවන්. බෝට් එකේ ගිහිල්ලා කෙලිම යන්න පුළුවන් මේ දේරවලට.
මෙට්‍රෝ එකේ යනවා නම් ඉතින් අපිට ඔය යන්න ඕන තැනකට ගියයි. ඒතර කිසිම තේරුවක් නැති බ්ලොග් එකක් නේ. මොකක්ද සුපිරි වාහනයක් තියෙන්නේ සද්දේ. දැන් ඉන්න අල් ගුබේවා මෙට්‍රෝ ස්ටේෂන් එක ඇතුලේ. ඉතින් නම් මම යන්න ඕනේ ස්ටේඩියම් එකට. ඉතින් ස්ටේඩියම් එකට යන්න ඕනේ. පොඩ්ඩක් මෙතන තියෙනවා. කාඩ්ලා ඊළඟ ඉස්සතාව මේක අවසානට දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතනට දාන්න. ඒතකොට රීඩින් වෙනවා. අනිවාර්යෙන් බිල් එක ඕනේ. බිල් එක නැත්තම් මට ප්‍රශ්නයක්. මෙතනින් ඉතුරු සල්ලි එනවා මම 50ක් නේ දැම්මේ. ඩිරාම් 30ක් ඉතුරු සල්ලි එනවා. ඒක විතර 20 රිසිට් දුන්නා. මෙතනින් රිසිට් එක එනවා. ගියාවා. ඊට පස්සේ නයිස් ඩේ. ඊට පස්සේ මේ කාඩ් එක අරන් ගිහිල්ලා මෙතන තියෙනවා මේකට මෙහෙම පන්ච් කරන්න තියෙනවා. ඒක ඇරෙනවා නිකම්. ඊට අපිට අතුලට යන්න තියෙනවා. හරි ලේසියි. මම මේ දැකලා නැති කට්ටියට වෙන්නේ කියන්නේ. මොකද මේක දැකලා නැති මිනිස්සු වෙන තරම් ඇති. අපි යන්න ඕනේ පැත්ත හොයා ගන්න ඕනේ. හිතනම අපිට යන්න බෑ. මට මතක නැහැ මොන පැත්තේ දොරද කියලා යන්න පල්ලෙහාට යන්න. බලමු මේකේ මේදී මම යන්න ඕනේ platform number 1 එකට. තින්නේ මෙතන තමයි යන්න ඕනේ. platform number 1. ඒකට පල්ලෙහාට යන්න මම ගිය පැත්ත හරි. මේකට යන්න. මේක කමන්නේ අපි බලමු මොකද කරන්නේ කියලා. මෙතන වැටෙනවා ටයිම් එක. අරබික් වලින් ඉංග්‍රීසි වලින්. මෙට්‍රෝ ස්ටේෂන් එකේ අර පැත්ත ලයින් එකේ තියෙන්නේ මේ ගෑනු කට්ටියට යන්නේ. ඒගොල්ලෝ අපි මේ පැත්තේ ගියොත් අපිට ෆයින් එක එන්න අපිට දඩ ගන්නවා. ඒකෝට මෙතන තියෙනවා අපි ඕන කෙනෙකුට යන්න පුළුවන් ඒරියා එක. ඉතින් මෙට්‍රෝ ගෙනකම් මෙතනටලා ඉන්න ඕනේ. මෙතන ලයින් ගහලා තියෙනවා. අපි මෙතන එළියට එන කට්ටියට තියෙන්නේ. මේ ඇතුළට එන්න මේ ලයින් ටික තියෙනවා. මෙට්‍රෝ ගෙන්න තව විනාඩි 4ක් තියෙනවා. මෙට්‍රෝ ගෙනකම් ඉන්නවා අපි. මේක අල් ගුබේබා මෙට්‍රෝ ස්ටේෂන් එක නැත්නම් තමයි අපි ඉන්නේ. මෙට්‍රෝ එක නගමු. මෙට්‍රෝ එක එනවා. Pada video කරන්න බෑ. විශේෂ කරන්න බෑ. මේ මෙට්‍රෝ එක බෑලා මම ඉතින් කරන්න. Doors will open on right hand side. දිනම් 5ක් කැපෙනවා මං හිටපු තැන ඉඳන් එන්නේ. සාමාන්‍ය ලංකාවේ සල්ලි වලින් 5ක් කියන්නේ 400 ගන්න. 400 ගණක් කැපෙන. හරි එළියට ආවා. මෙතන කියන්නේ ස්ටේඩියම් මෙට්‍රෝ ස්ටේෂන් කියලා. ප්ලේන් එක යන ඒක නම් පේන්නේ. හැම විනාඩියකට දෙකකට සැරයක්ම ප්ලේන් එක ටේක් ඔෆ් කරනවා. මම ඒකෙත් බ්ලොග් එකක් ගේන්න. එතනට ගිහලා එයාපෝට් එක ළඟට ගිහලා ළඟටම අපිට
මේ එයාපෝට් එකේ යනවා බලන්න පුළුවන්. මාර ලස්සනයි. හැමෝම කැමති දෙයන්නේ. මං එහෙම එක්කුත් කරන්න. බෑ අද නෙමෙයි. බස් එකට නැගිට්ටු. මේකේ ඩිරාම් එකක් දැම්මොත් මේක එකක් ගන්න පුළුවන්. ඉතින් අපිට වාසනාව තිබ්බොත් එක එකක් හම්බෙයි. ගොඩක් දුරට මේ ගුරු මේකක් ඒක. මේ සල්ලි කන්න හදුම් මැෂින්. ඒ වගේ හැමතැනම තියෙනවා. බස් එක ආවා. ඔයාලට මෙතන හොඳට බලා ගන්න පුළුවන් ලංකාවේ බස් එකයි මෙහි UAE වල තියෙන බස් එකයි වෙනස. සද්දබද්ද මුකුත් නැහැ. යන මනුස්සයට පාඩුවේ ගිය හැකි එකම වල ට්‍රැෆික් එකේ හිර වෙන එක විතරයි. නැත්තම් කිසිම සද්දයක් නැහැ. අර බස් එකේ නේ ඔටෝ රෙකෝඩින් එක විතරයි ඇහෙන්නේ. ඉතින් තව දෙයක් තමයි මට ඊජිප්තුවේ ඉඳලා ආපු දෙන්නෙක් හමු වුණා. ඒ දෙන්න තමයි මේ ඉන්නේ. ඉතින් ඒ දෙන්නම ආව සබ්ස්ක්‍රයිබ් උත් කරා. Charger winning hard mode and sun mode. හරි බස් එකෙන් බැස්සා. අර බස් එකේ තමයි ආවේ. මේ සාජ ඇතුළේ දුවන්නේ මෙන්න මේ බස්. අර තියෙන ඩුබායි වල ඉඳන් එන බස්. මේ තියෙන සාජ ඇතුළේ දුවන බස්. සීතලයි එළියේ. මේ දවස්වල සීතලයි. රෑ වෙනකොට මාර සීතලක් තියෙන්නේ. රෑ වෙනකොට අර මේ විදිහට යන්න බෑ අනිවාර්යෙන් ජර්සි එකක් අඳලා යන්න ඕනේ. මේ ටයිම් එකේ අවුලක් නැහැ. හැබැයි සාමාන්‍ය සීතලයි. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. එහෙනම් මාව අනිවාර්යයෙන් subscribe කරන්න. subscribe කරලා නැත්තම් මේ විදිහට මම දිගටම daily vlogs කරනවා. short vlogs. මගේ daily routine එක මම ඒක එහෙම යන දැන් මට යනකොට ලස්සන තැන් හම්බ වෙනවා. ඉතින් මම ඒව අනිවාර්යයෙන් වීඩියෝ කරනවා. මේ ඉතින් මාත් එක්ක එකතුලා ඉන්න. මං ලොකු වැඩ ටිකක් plan කරන් ඉන්නවා. ඒ ටික අපි ඉස්සරහට බලමු. එහෙනම් ගිහිල්ලා එන්න. මුත්සරණයි ජය වේවා. පරිස්සමෙන් ඉන්න.